समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मसवන कालो अयं बदन्ता धम्मसवන कालो अयं बदन्ता धम्मसवන कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, මේ බුද්ධ ශාසනය නොයේ කරුත් වලින් පරිපූර්ණයි. බොහෝම නිරතුරුව ස්වාමීන් වහන්සේලා සජ්ජායනා කරන දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා සජ්ජායනා කරන දෙයක් තියෙනවා. මොකද්ද? සබ්බේ සත්තා මරිස්සanti මරණං තංහි ජීවිතං කියලා. මේ ගාථාව අපිට නිතරම ඇහෙන්නේ ඔය පාංශුකූලික අවස්ථාවලදී එහෙම. සානසලා නිතරම කියන දෙයක්. සබ්බේ සත්තා මරිස්සanti මරණං තංහි ජීවිතං කියන යෙදුම. ඉතින් මේ යෙදුම මහ පුදුමාකාර මරණ සතියක් පුද්ගලයා තුළ මතු කරනවා. ඉතින් මේ මරණ සතිය කියන එක ජීවිතේට බොහොම වැදගත් දෙයක්. ඒතර මරණ සතියට මහ පුදුමාකාර අනුබලයක් මේ ගාථාව තුළින් අපට ලැබෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා රත්නයේ තුල තියෙන ගැඹුර අපි ස්පර්ශ කරගන්නයි යන්නේ. මොකද මේ ගාථාව නිතරම අපට ඇහෙනවා. පාංශුකූලික අවස්ථාවලදී, හත් දවසේ දානවලදී, බණවලදී හාමුදුරුවරු නිතරම කියනවා සබ්බේ සත්තා මරිස්සanti මරණං තංහි ජීවිතං කියන එක. එතකොට සබ්බේ සත්තා මරිස්සanti සියලුම සත්තු මරණය කරා පැමිණෙනවා. මරණං තංහි ජීවිතං ජීවිතේ මරණින් අවසන් වන නිසා තමයි මරණය කරා පැමිණෙන්නේ. මොකද ඇති වෙන නැති වෙන ලෝකයක් නේ තියෙන්නේ. ඒතර ඇති වෙන නැති වෙන ලෝකයේ ඇතිවීමත් එක්ක නැතිවීම ධර්මතාවයක්. ඒ නිසා ඇති වෙන එක නවත්තන්න තමයි බුද්ධ ශාසනය උත්සාහ කරන්නේ. නැති වෙන එක නවත්තන්නම නෙවෙයි. ඇති වෙන එක. ඒ නිසා තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ට අකමැති කෙනා මොකද කරන්නේ? අකමැති කෙනා ජාතිය තමයි නිරුද්ධ කරන්නේ. ඇයි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම හටගන්නේ? ජාතිය ප්‍රත්‍ය කරගෙනනේ. ඉතින් ජාතිය නිරුද්ධ කිරීමෙන් සම්පූර්ණ ජරා මරණ නිරුද්ධ කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ජරා මරණ ගැන කතාව ඵලයේ විදියට අරගෙන ජාතිය හේතුව විදියට අරගෙන හේතු නිරුද්ධ කිරීමෙන් ඵලය නිරුද්ධ කරන්න පුළුවන් කියලායි බුද්ධ ශාසනය පැහැදිලි කරන්නේ. ඒතර සබ්බේ සත්තා මරිස්සanti සියලුම සවිඥානිකයගේ කතාව මරණයත් සමග හමාර වෙනවා. මරණං තංහි ජීවිතං ජීවිතේ මරණයෙන් කෙලවර වන නිසා. ඒතර මේ ජීවිතේ තමයි පැවැත්ම කියලා කියන්නේ. ඇතිවීම ජාතිය, නැතිවීම මරණය. ජීවිතේ පැවැත්ම. එතකොට ඇති වෙමින් පවතිමින් නැති වී යනවා කියලා විවහාරයක් තියෙනවනේ. උපාද තිති භංග කියලා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙලා යනවා. ඉතින් මේ පවතින ස්වභාවය ඊටාම සියුම්. පවතිනවා කිව්වම මේ මාස ගණන්, අවුරුදු ගණන් පවතිනවා කියන අදහස නෙමෙයි මෙතන තියෙන්නේ. ඇතිවීම, පැවතීම, නැතිවීම, උපාද තිති භංග කියලා කියන්නේ මේක මේ වෝහාර මාත්‍රෙන් විවහාරයෙන් කෙනෙකුට තේරුම් ගන්නට පැහැදිලි කිරීමක්. කෙනෙකුට මේ අදාර්ථය මේ සත්‍ය තේරුම් ගැනීම පිණිස උපකාරාර්ථයෙන් තමයි මේ කියන්නේ. ඇති වෙච්ච තැනම නැති වෙලා යනවා. ඉතින් ඇතිවි නැතිවි යන ලෝකයක් නේ තියෙන්නේ. යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. එහෙමනේ බුද්ධ ශාසනය කියන්නේ. සමුදය සහ නිරෝධය කියන එක තමයි මේ ලෝකේ පවතින යථාර්ථය. ඉතින් පින්වත්නි, බොහෝම ගැඹුරින් ජීවිතය විභාග කරලා විමසලා තේරුම් ගන්න උත්සාහ කරන පිරිසක් විදියට ඔය පින්නතුල්ලා මෙන්න මේ දේ හොඳට ඔළුවට ගන්න. එතකොට සබ්බේ සත්තා මරිස්සanti සියලු සත්වයෝ සවිඥානිකයන් මරණය කරා පැමිණෙනවා. මරණය කියන්නේ මොකද්ද? නැතිවීම. ඇතිවීම මොකද්ද? ජාතිය. ජාතිය ඇතිවීම, මරණය නැතිවීම.
ඊට පස්සේ කියනවා මරණං තංහි ජීවිතං. ජීවිතය කියන්නේ පවතින එක. පැවැත්ම තමයි ජීවිතය කියන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ පවතිනවා කියන එකනේ. ඉතින් මේ පැවැත්ම පිළිබඳ ස්ථිරසාර පිළිගැනීමක් ලෝකයේ තුල තියෙනවා. මේ පවතින එක බොහොම හොඳ දෙයක්. පවතින්න පුළුවන් නම් හොඳයි. මේ පැවැත්ම තහවුරු කරගන්න පුළුවන් නම් හොඳයි. පැවතින එක මොනතරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද වගේ මේ කෙලෙස් සාගත ලෝකයේ පැවැත්ම පිළිබඳ අවිද්‍යාව සාගත එළඹීමක් තියෙනවා. ඒ නිසා අනාගතේ නැවත නැවත පැවැත්ම ආසා කරනවා. පැවැත්මට තණ්හා කරනවා. පැවැත්ම කෙරෙහි අනාගතේ පැවැත්ම කෙරෙහි පුද්ගලයාට කැමැත්තක් තියෙනවා. එතකොට මේ පැවැත්ම පිළිබඳව ඇතිවෙන කැමැත්ත, පැවැත්ම පිළිබඳ යාට ඇතිවෙන උවමනාව, පැවැත්ම පිළිබඳ යාට ඇතිවෙන උනන්දුව, මෙන්න මේ පැවැත්ම පිළිබඳ ඇතිවෙන උනන්දුව මත යා පැවැත්ම කෙරෙහි අபிසංකාර රැස් කරගන්න. ඇයි පැවැත්ම තීරණය වෙන්නේ අபிසංස්කාර මත. පුණ්‍යාභිසංකාර, අපුණ්‍යාභිසංකාර ආදී සංස්කාරයන් විසින් තමයි පැවැත්ම තහවුරු කරන්නේ. පැවැත්ම නැවත නැවත තහවුරු කරන්නේ අபிසංස්කාරයන් විසින්. එතකොට මේ අபிසංස්කාරයන් විසින් පැවැත්ම නැවත නැවත තවදුරටත් දීර්ඝ වශයෙන් පැවැත්ම තහවුරු කරන නිසා, පැවැත්මම තහවුරු කරමින් පවතින නිසා මේ අபிසංස්කාරයන්ගේ රැස්වීම පිළිබඳ පෘථග්ජන ලෝකයට පුදුමාකාර උවමනාවක් තියෙනවා. අபிසංස්කාරයන් පිළිබඳ එයාට අபிසංස්කාරයන් රැස්වීම පිළිබඳ එයාට බයක් නැහැ. ඇයි? සතර බය කියන එක ඇති වුණොත් තමයි අபிසංස්කාරයන් පිළිබඳ බයක් උපදින්නේ. ඒතර අபிසංස්කාරයන් පිළිබඳ කෙනෙකුට බයක් උපදින්නේ නැත්තේ ඇයි? අபிසංස්කාරයන් පිළිබඳ යම් කෙනෙකුට බයක් තැතිගැන්මක් උපදින්නේ නැත්තේ මේ පැවැත්ම දුකක් වශයෙන් දකින්න නැති නිසා. පවත්තන් දුක්ඛං. බුදුරජාණන් වහන්සේ පැවැත්ම දුකක් විදියටයි වදාළේ. ඒතර මේ පැවැත්ම දුකක් විදියට සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට පේන්නේ නැහැ. පවත්තන් දුක්ඛං අපවත්තන් සුඛං. බුදුරජාණන් වහන්සේමයි වදාළේ පැවැත්ම දුක, නොපැවැත්ම සදාතනික සැපය හැටියට. එතකොට දැන් පැවැත්ම කියලා එක අපි මෙතන අර්ථවත් කරගන්නේ ජීවිතය කියන එක. මේ ජීවත් වෙනවා, ජීවිතේ පවත්වනවා, ජීවිතේ නඩත්තු කරනවා. මේ බලන්න මම තවමත් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ පැවැත්ම ගැන, ජීවිතය කියන සංසිද්ධිය ඇතුලේ තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඒතර සබ්බේ සත්තා මරිස්සanti. ඒතර මේ පැවැත්ම අවසන් වෙන්නේ මරණං තංහි ජීවිතං. පැවැත්ම සම්පූර්ණයෙන් කඩා වැටෙන්නේ කොතනද? මරණයත් එක්ක. පැවැත්ම සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා මරණයත් එක්ක. පැවැත්ම සම්පූර්ණයෙන් කඩා වැටෙන්නේ මරණයත් සමගමයි. එතකොට යම් කෙනෙක් පැවැත්මට අභියෝග කරනවා නම් මරණයට අභියෝග කරන්න ඕන. එතකොට මරණයට අභියෝග කරන්න මරණයේ ස්වરૂපේ, මරණයේ හැඩය දැනගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න මේ හාමුදුරුවෝ නිතර සජ්ජායනා කරන මේ ගාථාව මොනසානම් ගැඹුරක් තියෙන එකක්ද? ඊටාම ගැඹුරක් තියෙන එකක්. එතකොට මරණය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා වචන තුනකින්. කොහමද? එකක් තමයි සම්මුති මරණය. අපි කියන්නේ මිනිහෙක් මැරුණා, සතෙක් මැරුණා, ස්ත්‍රියක් මැරුණා, පුරුෂයෙක් මැරුණා කියා අපි ඔය වෝහාර මාත්‍රෙන් විවහාරයේ තුල පැහැදිලි කරන මරණය කියලා එකක් තියෙනවනේ. ඒ විවහාර මාත්‍රයේ තුල පැහැදිලි වෙල මරණයට අපි කියනවා සම්මුති මරණය. සම්මත ලෝකේ මරණය කියලා විවහාර කරන දේ. ස්ත්‍රියක් මැරුණාය, පුරුෂයෙක් මැරුණාය, එහෙමත් නැත්නම් ළමයෙක් මැරුණාය, සතෙක් මැරුණාය, හරකෙක් මැරුණාය කියා ඔය විවහාර කරන්නේ සවිඥානික සත්‍යයන්ගේ අවසානය ගැන ලෝකයක්. අන්නේ සවිඥානික සත්‍යයන්ගේ අවසානය ගැන විවහාර කරන කම අපි මෙතන හඳුන්වන්නේ. අපි මෙතන හඳුනාගන්නේ මොන විදියටද? අපි මෙන්න මේ தত্ত্বය හඳුනාගන්නේ සම්මුති මරණය හැටියට. තව එකක් තියෙනවා සමුච්ඡේද මරණය. සමුච්ඡේද මරණය කියලා කියන්නේ පින්වත්නි මේ අනුපාදිශේෂ සෝපාදිශේෂ නිර්වාණ ධාතුවට. ඒකට තමයි මේ සමුච්ඡේද මරණය කියලා කියන්නේ. රහතන් වහන්සේගේ අවසාන වීම අදහස් කරනවා සමුච්ඡේද මරණය. සම්මුති මරණය කියලා කියන්නේ විවහාර මාත්‍රය තුල පැහැදිලි වෙන දේ සම්මුති මරණය. සමුච්ඡේද මරණය කියලා කියන්නේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට. මේකේ බොහොම ලස්සන යෙදුමක් තියෙනවා, ටිකක් ගැඹුරින් විමසා ගන්න උවමනා කරන එකක්. ඒ ගැඹුරින් විමසා ගන්න උවමනා කරන දේ තමයි ක්ෂණික මරණය. ක්ෂණික මරණය. ක්ෂණික මරණය කියලා කියන්නේ ක්ෂණයක් ගානේ සිද්ධ වෙන මරණය.
දැන් බුදුරජාණන් වහන්සේ අපට අනුදෙන වදාලා ක්ෂණයක් ක්ෂණයක් ගානේ කොහොමද සත්‍යයා ජරා මරණ වලටපත් වෙන්නේ කියලා. ඒකට සත්‍ය විභංග කියලා සූත්‍රයක් තියෙනවා. පිරිත් පොතේ තියෙනවා. ඉතින් පිරිත් පොත පෙරලා බලන්න පින්නවත් සත්‍ය විභංග සූත්‍රය තියෙනවා. විභංග කියලා කියන්නේ විස්තරාත්මක දේශනාව කියන එක. ඉතින් මේ විස්තරාත්මක දේශනා තියෙනවා. එහෙම විස්තරාත්මකව පැහැදිලි වන දේශනා තියෙනවා. ඒවට කියන්නේ විභාග දේශනා කියලා. විභංග, සත්‍ය විභංග, දක්ඛිනා විභංග, චුල්ල කම්ම විභංග, මහා කම්ම විභංග කියලා ධාතු විභංග ආදී වශයෙන් විභංග දේශනා තියෙනවා. ඒ කියන්නේ ඒක විස්තර කරලා. එතකොට සත්‍ය විභංග කියලා කියන්නේ මේ සත්‍ය විභාග කරලා, පරමාර්ථ සත්‍ය විස්තර කරලා පැහැදිලි කරපු දෙයට අපි කියනවා සත්‍ය විභංග කියලා. එතකොට මේ සත්‍ය විභංග සූත්‍රයේ ශනික මරණය තෝරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මේ විස්තරය ශ්‍රාවක සංඝයාට සංඝ පිරිසට මතු කරන්නේ. ඒකේ තියෙනවා මෙන්න මේ විදියට ක්ෂණික මරණය. ක්ෂණයක් ක්ෂණයක් ගානේ කොහොමද මැරෙන්නේ කියන එක. ඒකේ මෙහෙම තියෙනවා. ඔන්න බලන්න අපගේ සාරිපුත්තයන් වහන්සේ කොච්චර ප්‍රඥාවන්තද කියලා. උන්වහන්සේ කියනවා ජාතිය තෝරනවා. ජාතියෙන් පස්සේම ජරා මරණ තෝරන්නේ. ඒකට ජාතිය ගැනත් මේ ගාථාවේ අර්ථයට එකතු වෙනවා නම් දැනගන්න ඕනේ. ජාතිය තියෙනවා මේ ජාතිය පිළිබඳ සත්‍ය විභංග සූත්‍රයේ තෝරනවා ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කියේ තෝරනවා. ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භාවෝ. අන්න බලන්න ජාතිය තෝරන විදිහ ස්කන්ධයන්ගේ සමුදය වීමක් ඇද්ද? කන්දානම් පාතු භාවෝ. ස්කන්ධයන්ගේ ඇතිවීමක් ඇද්ද? අයං උච්චතාවසෝ ජාති. ඒකට තමයි ජාතිය කියලා කියන්නේ. ස්කන්ධයන්ගේ හට ගැනීම ජාතිය විදියට තෝරනවා. ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කිය තෝරනවා මේ සත්‍යයගේ ඉපදීම ගැන. ඒකෙදි සාරිපුත්තයන් වහන්සේ එක තැනකදී අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහොම ලස්සන යෙදුමක් පාවිච්චි කරනවා. ලස්සන පැහැදිලි කිරීමක් විවහාරයක් තේරුම් කරනවා. මොකද්ද? කන්දානම් පාතුභාවෝ. ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ආයතනානම් පටිලාභෝ. ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇද්ද? මොකද්ද? ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇද්ද? එහෙනම් කන්දායතනයන්ගේ ඇතිවීම සහ පහළවීම බුද්ධ ශාසනයේ පෙන්නනවා ශනික මරණ ජාතිය විදියට. ඒතර මරණයේ විදියට තෝරන්නේ කන්දානම් බේදෝ. අයං උච්චතාවසෝ මරණං කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රයේදී මරණය තෝරලා තිනවා. කොහොමද තෝරලා තින්නේ? මරණය තෝරලා තින්නේ කන්දානම් බේදෝ. කන්දානම් බේදෝ. ස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද? ස්කන්ධයන්ගේ නිරතුරු බිඳෙන කමක් තියනවාද? ඒක මරණයේ විදියට තෝරන. දැන් කෙනෙක් කියන්න පුළුවන් ස්කන්ධයන්ගේ ඇතිවීම ජාතිය, ආයතනයන්ගේ ප්‍රතිලාභයේ ජාතිය, කන්දානම් බේදෝ ස්කන්ධයන්ගේ බිඳීම මරණය. දැන් පින්වත්නි ස්කන්ධයන් හටගන්නේ කොහොම අවස්ථාවේදීද? ස්කන්ධයන් හටගන්න කම වෙන්නේ ආරම්මණය පදනම් කරගෙන. ස්කන්ධයන්ගේ හට ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද? අරමුණු ප්‍රත්‍ය පදනම් කරගෙන. අරමුණු වීමෙන් තොරව ස්කන්ධ හටගන්නේ නැහැ. විඥාන ස්කන්ධය හටගන්නේ නැහනේ පින්වත්නි අරමුණක් නැතුව. වේදනා සංඥා ආදිය හටගන්නේ නැහනේ අරමුණින් තොරව. ඊට පස්සේ සිතුවිලි හටගන්නේ සංකාර ස්කන්ධයක් නැහනේ පින්වත්නි අරමුණකින් තොරව. අපිට අරමුණක් නැතුව කවදාවත් සිතුවිලි ප්‍රවාහයක් හට ගන්නවද? සිතුවිලි ගලනවද? සිතුවිලි මත අපට එකතු වෙන්න පුළුවන් කමක් තියනවද? කවදාවත්ම නැහැ. ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. එහෙනම් වෙන දේ මොකද්ද? වෙන දේ තමයි කන්දානම් පාතුභාවෝ. ස්කන්ධයන්ගේ හට ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? අරමුණක් ගානේ ස්කන්ධයන්ගේ සමුදය සිද්ධ වෙනවා. ආයතනනම් පටිලාභෝ. ආයතනන්ගේ ප්‍රතිලාභේ ක්ෂණයක් ගානේ සිද්ධ වෙනවා. වෙලාවකට චක්ක ආයතනේ, වෙලාවකට සෝත ආයතනේ, වෙලාවකට ගාන ආයතනේ, වෙලාවකට ජීවහා ආයතනේ, වෙලාවකට කාය ආයතනේ, මන ආයතනේ ආදී වශයෙන් ආයතනයන් නැවත ප්‍රතිලාභ සහගත වෙනවා. එතකොට ඒක කොයි වෙලේද වෙන්නේ? මේ දැන්. එහෙනම් අපි ඉන්නේ ජාතියේ. එතකොට ස්කන්ධයන් හට ගැනීමක් ඇද්ද? ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇද්ද? ඒක බුද්ධ ශාසනිතා සියුම් විග්‍රහයක පෙන්නනවා. සත්‍ය විභංග සූත්‍රයේ ජාති.
ජාතිය තෝරද්දි තවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කියා තෝරනවා. නමුත් පින්වත්නි ජාති ඊටාම ගැඹුරු විග්‍රහය තමයි කන්දානම් පාතුභාව. ස්කන්ධයන්ගේ හට ගැනීමක් ඇද්ද? ආයතනානම් පටිලාභ. ආයතන ප්‍රතිලාභ සහගත වෙනවද? ආයතනයක් ප්‍රතිලාභගත වෙනවද? අන්න ඒකයි ජාතිය. කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ. ස්කන්ධයන්ගේ හට ගැනීමක් ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද? ඒක තමයි ජාතිය. බලන්න කොච්චර ලස්සනයිද කියලා. ස්කන්ධය එතකොට හැම වෙලාවෙම ස්කන්ධයන් හට ගන්නවද නැද්ද? මොහොතක් ගානේ සෑම අවස්ථාවකම ස්කන්ධ අපි තුල හට ගන්නවා. ආයතනනම් පටිලාභ හැම වෙලාවකම නාම රූප ප්‍රත්‍යයන්ගෙන් ආයතන සමුදය වෙනවා. ඇස හරහා නාම රූප සකස් වෙනකොට රූප පේනවා. එතකොට ඇස චක්ක ආයතනයක්. කන හරහා නාම රූප සමුදය වෙනකොට සෝත ආයතනය හට ගන්නවා. එතකොට ශබ්ද ඇහෙනවා. නාසය හරහා නාම රූප ප්‍රත්‍ය වෙනකොට ගාන ආයතනය. දිව හරහා නාම රූප ප්‍රත්‍යයන්ගේ සකස් වීම වෙනකොට ජීවහා ආයතනය. කය හරහා නාම රූප ධර්මයන් සකස් වෙනකොට කාය ආයතනය. මේ විදිහට හැම වෙලාවකම නාම රූප සකස් වෙන විදිහට ආයතනයන්ගේ ප්‍රතිලාභය සිද්ධ වෙනවා. එහෙනම් නාම රූප ප්‍රත්‍යයන්ගෙන් ආයතනයක් ප්‍රතිලාභ වීම බුද්ධ ශාසනයේ ජාතිය විදිහට පෙන්නනවා. දැන් අපිට මෙතන අවශ්‍ය වෙන්නේ මරණය කියන එකනේ. එතකොට මරණය කියලා බුද්ධ ශාසනය මොකද්ද පෙන්වන්නේ? කන්දානම් බේදෝ. ස්කන්ධයන්ගේ බිඳීමක් වේද? ආයතනයන්ගේ බිඳීමක් වේද? එතකොට ස්කන්ධයන්ගේ බිඳීමක් ආයතනයන්ගේ බිඳීමක් වේද? එතකොට ස්කන්ධයන්ගේ බිඳීම සහ ආයතනයන්ගේ බිඳීම අවුරුදු 80ක් ගිහින් වෙන එකක්ද? දැන් අපි තමු පරමායුෂ වින්දනය කරනවා කියලා. පරමායුෂ වින්දනය කරනවා අපි තමු මේ කාලේ පරමායුෂ අවුරුදු 85ක් විතර කියලා හිතමු. එතකොට 85ක් ගිහින් මැරෙන එකද මෙතන මරණය කියලා හඳුන්වන්නේ. ඒ 85ක් ගිහින් මැරෙන එක හඳුන්වන මරණය මොකද්ද? ඒ 85ක් ගිහින් මැරෙනවා නම් කෙනෙක් ඒ විවහාර මාත්‍රේ මරණය. ඒකට අපි කියන්නේ මොකද්ද? සම්මුති මරණය. එතකොට යම් උත්තමයෙක් තුල අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට පැමිණීමක් වේද? ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ සමුච්ඡේද මරණය. දැන් මික්ෂණික මරණය. ක්ෂණයක් ගානේ මැරෙනවා කිව්වා මිනිසුන් ලෝක තේරෙන්නේ නැහැ. ක්ෂණයක් ගානේ මැරෙනවා කියලා කියන්නේ හට ගන්නා වූ ස්කන්ධ ඒ ෂණයේම ඉතිරි නැතුව බිඳී යනවා කියන එක. ඒක මරණය හැටියටයි බුද්ධ ශාසනය පෙන්වන්නේ. එහෙනම් මේ අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් බැලුවාම අපි මේ ජරා මරණ වළඳමින් තමයි දැනුත් ඉන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දෙවිවරු පවා මරණයෙන් මිදිලා නැහැ කියලා වදාළේ. දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු පවා ජරා මරණයන් වල. ඒතර කෙනෙක් අහන්න පුළුවන් ඉතින් එහෙම වුණාට දෙවිවරුන්ට එහෙම ජරාවට පත්වීමක් තියනවද? ලෙඩ වෙන දෙවිවරු ඉන්නවද? වයසට ගිය දෙවිවරු ඉන්නවද? එහෙම කෙනෙක් අහන්න පුළුවන්. එතකොට එහෙම දෙවිවරු කොහෙවත් ඇත්තේ නැහැ. වයසට ගියපු දෙවිවරු, ලෙඩ වෙච්ච දෙවිවරු දැන් මෙහි තියෙනවා පිළිකාරෝහල්. දිව්‍ය ලෝකවල පිළිකාරෝහල් තියෙනවද? වැඩිහිටි නිවාස තියෙනවද? එතකොට මේ ජරාවටපත් වීම මරණය කියන එක මේ අපිට සාපේක්ෂ විදියට දෙවිවරුන්ට නෑ වගේ හිතෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ලස්සන දෙයක්. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා තුන් භූමිය අනුව යන සියලු දෙනා ජරා මරණයන්ගේ දුකටපත් වෙනවා. තුන් භූමිය අනුව යන සියලුම සත්‍යයන්ගේ ස්වභාවය මොකද්ද? ජරා මරණයන්ගේ දුකටපත් වෙනවා. ඒතර තුන් භූමිය අනුව යන ඔක්කොම ජරා මරණ වලට අයිති. ඒතර මෙතන තුන් භූමිය අනුව යන සත්‍යයන්ගේ මරණය කියලා මෙතන කතා කරන්නේ ඇයි? එතන කතා කරන්නේ මේ අපි වගේ ඕලාරික මට්ටමින් කුණු වෙන දෙවිවරු ඉන්නවා, ගඳ ගහන දෙවිවරු ඉන්නවා, ජරාවටපත් වෙන දෙවිවරු ඉන්නවා. මරණය කියන එක මේ අපිට සාපේක්ෂ විදියට දෙවිවරුන්ට නෑ වගේ හිතෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ලස්සන දෙයක්. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා තුන් භූමිය අනුව යන සියලු දෙනා ජරා මරණයන්ගේ දුකටපත් වෙනවා. තුන් භූමිය අනුව යන සියලුම සත්‍යයන්ගේ ස්වභාවය මොකද්ද? ජරා මරණයන්ගේ දුකටපත් වෙනවා. ඒතර තුන් භූමිය අනුව යන ඔක්කොම ජරා මරණ වලට අයිති. ඒතර මෙතන තුන් භූමිය අනුව යන සත්‍යයන්ගේ මරණය කියලා මෙතන කතා කරන්නේ ඇයි? එතන කතා කරන්නේ මේ අපි වගේ ඕලාරික මට්ටමින් කුණු වෙන දෙවිවරු ඉන්නවා, ගඳ ගහන දෙවිවරු ඉන්නවා, ජරාවටපත් වෙන දෙවිවරු ඉන්නවා, මරුණන් පස්සේ පාංශකූලික දෙන දෙවිවරු ඉන්නවා කියන එක නෙමෙයි. ස්කන්ධයන්ගේ බිඳීම මිනිසු අතරත් සිද්ධ වෙනවා, දෙවිවරු අතරත් සිද්ධ වෙනවා. ඇයි? කන්දානම් බේදෝ කියලානේ මරණය තෝරන්නේ. කන්දානම් පාතුභාව ජාතිය, කන්දානම් බේදෝ මරණය. ඒතොර ස්කන්ධයන්ගේ බිඳීම නිරතුරුව හැම වෙලාවකම සිද්ධ වෙනවද නැද්ද? ස්කන්ධයන්ගේ බිඳීම පින්වත්නි
අපි තුල සෑම අවස්ථාවකම සිද්ධ වෙනවා. ස්කන්ධයන්ගේ බිඳීමක් අපි තුල නිරතුරුව සියලු අවස්ථාවන් වලදී හැම අවකාශයකදීම සිද්ධ වෙනවා. කන්දානම් බේදෝ. එතකොට ස්කන්ධයන්ගේ බිඳීම බුද්ධ ශාසනය පෙන්වන්නේ මොකද්ද? මරණය හැටියටයි. එතකොට ස්කන්ධයන්ගේ බිඳීම මරණය නම් මෙතන ක්ෂණික මරණය කියලා බුද්ධ ශාසනය නිතරම විවහාර කරන්නේ. ක්ෂණයක් ක්ෂණයක් ගානේ සිද්ධ වෙන මරණයේ විදියට බුද්ධ ශාසනය පෙන්වන්නේ මොකද්ද? ක්ෂණයක් ක්ෂණයක් ගානේ සිද්ධ වෙන මරණයේ විදියට පෙන්වන්නේ ස්කන්ධයන්ගේ බිඳීම. ආයතනයන්ගේ බිඳීම. එතකොට හැම වෙලාවකම ඇසෙන් රූප පේන මට්ටම තුල බිඳීමක් තියෙනවා. ඒකයි අපිට ආය ඇස රූප පේන මට්ටම නැවතිලා ශබ්ද ඇහෙන්නේ. ශබ්ද ඇහෙන මට්ටම නැවතිලා ගඳ සුවඳ දැනෙන්නේ. ගඳ සුවඳ දැනෙන එක නැවතිලා රස දැනෙන්නේ. එතකොට මේවා බිඳිලා ආය හට ගැනීම ඇතුලේ තමයි නැවත අලුත් ඉන්ද්‍රිය අත්දැකීම් වලට ආයතනික අත්දැකීම් වලට අපට එකතු වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙනම් මේ සබ්බේ සත්තා මරිස්සන්ති සියලුම ප්‍රාණීන් තුන් භූමිය අනුව සියලු යන සත්‍යයන් මරණයටපත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? එකක් තමයි ජීවිතේන්ද්‍රේ රූපේ කඩා වැටෙන එක. එකක් අනිත් එක තමයි ක්ෂණයක් ගානේ කන්දානම් බේදු ආයතනයන්ගේ බිඳීම. ස්කන්ධයන්ගේ බිඳීම ආයතනයන්ගේ බිඳීම. එතකොට එහෙනම් මරණය කියන එක අපි මේ දැනුත් භුක්ති විඳින්න ඉන්නේ. මරණය කියන එක නැවත රූපේ වුණත් බිඳි ආය හට ගන්නවා. ඉතින් ඒ බිඳි හට ගන්න කම ඇතුලේ තමයි කාලාන්තරයක් යනකොට අපි වියපත් වෙන්නේ. නැතු අපි එකපාරම වයසට ගියා නෙමෙයි. දැන් පින්වත්නි හොඳට බලන්න ගස් ලැබු ගෙඩියක් ඉදුණාම අපි සමහරට අද කන්නේ නැතුව හෙට කන්න පුළුවන් වුණොත් හෙට කුණු වෙලා නම් අපි කියනවා අපරාධ ඊයේ කණ්ඩායි තිබුණේ. ඊයේ කෑවනම් ප්‍රශ්නයක් නැහැ කියලා අපි කියනවා. ඊයේ කෑවනම් මොකක්වත් අවුලක් නැහැ. ඇයි අද කුණු වෙලා ඊයේ කුණු වෙලා තිබ්බේ නැහැ. එතකොට නිකන් අපේ ඔළුවේ වැඩ කරනවා නේද පින්වත්නි ඊයේ කුණු වෙලා නැහැ අද කුණු වෙලා කියලා. නමුත් පින්වත්නි මේ ගස් ලැබු ගෙඩිය නිරතුරුව කුණුවි ආවේ. හටගත්ත දවස් ඉඳලම නිරතුරුව වියපත් වීම දක්වා ආපු ගස් ලැබු ගෙඩියක් තියෙන්නේ. නමුත් අපි විවහාරයෙන් කියනවා නිකන් ඊයේ ඉඳලා අද වෙනකොට කුණු වුණා වගේ කියලා. නිරතුරුව කුණුවි එන්නේ. එතකොට මේ නිරතුරුව කුණුවි එන කම වගේම අපිටත් හිතෙනවා මේ අනේ එකපාර මැරුණා අවුරුදු 80ක් ගිහින් මැරුණා කියවට නිරතුරුව මෙරි එන කමක් අපි තුල සිද්ධ වෙනවා. ඇයි කන්දානම් බේදෝ නිරතුරුව ස්කන්ධයන්ගේ බිඳීමක් සිද්ධ වෙනවනේ. ආයතනයන්ගේ බිඳියාමක් සිද්ධ වෙනවනේ. එතකොට ෂණික මරණය කියලා කියන්නේ ස්කන්ධයන්ගේ බිඳියාමටයි පින්වත්නි. ෂණික මරණය කියලා කියන්නේ ආයතනයන්ගේ බිඳියාමටයි පින්වත්නි. එතකොට ස්කන්ධයන්ගේ බිඳියාම ආයතනයන්ගේ බිඳියාම අපි හඳුන්වනවා ෂණික මරණය හැටියට. එතකොට මේ බණ ඇහෙන වෙලාවේ පවා අපි මරණයටපත් වෙමින් නැවත ආයතනයන්ගේ සමුදය වීමක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ අදහස තමයි මරිස්සන්ති බුදුරජාණන් වහන්සේ මරණය කියන අර්ථයෙන් අරුත් ගන්නවලා තියෙන්නේ. මරණය කියන අර්ථයෙන් පැහැදිලි කරන්නේ මෙන්න මේ දේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඇතුලේ සබ්බේ සත්තා මරිස්සන්ති සියලු සත්තු මරණයට කරා යනවා කියනකොට අපිට මේක ඇතුලේ විවහාර වෙන ෂණික මරණයද සම්මුති මරණයද සමුච්ඡේද මරණයද තුනම දැනගන්න ඕන. ඒතර සම්මුති මරණය තමයි වියපත් වීම අවසානයේ උරංගාන්නේ අත්දකින්නේ. වියපත් වීම ආවසානයේ අත්දකින් සම්මුතිය. එතකොට සමුච්ඡේද මරණය කියලා කියන්නේ සම්පූර්ණයෙන් රාගය, දේශය, මෝහය, ඡන්දය, නන්දිය, තෘෂ්ණාව, අභිනිවේෂ ඔක්කොම කඩලා දාලා. තණ්හාව ගෙවලා දාලා. අවිද්‍යාවේ නීවරණෙන් සම්පූර්ණයෙන් ගැලවිලා. අවිද්‍යාව සම්පූර්ණයෙන් සංසිඳුවලා. තණ්හාවේ සංයෝජනයෙන් ගැලවිලා. ඉන්නකොට ඒ ගැලවීම ඇතුලේ නැවත අරමුණු ප්‍රතිබද්ධව ලෝකය උරංගානකොට, ලෝකය හමු වෙනකොට, ලෝකයේත් එක්ක එකතු වෙනකොට කෙලෙස් අබමල් රේණුවක්වත් හටගන්නේ නැහැ. එතකොට කෙලෙස් අබමල් රේණුවක්වත් හටගන්නේ නැති මට්ටමට අපේ ජීවිතය, අපේ సంతානය ගොඩනැගිලා තියෙනකොට, කෙලෙස් අබමල් රේණුවක්වත් හටගන්නේ නැති මට්ටමට අපේ సంతානය ගොඩනැගිලා තියෙනකොට, ඒ කෙලෙස් අබමල් රේණුවක්වත් හටගන්නේ නැති මට්ටමට ගොඩනැගීමේ අවකාශය තුල අත්දැකීම හඳුන්වනවා සමුච්ඡේද මරණය කියලා. ඊට පස්සේ ස්කන්ධ හට ගන්නවා, බිඳිලා යනවා. ආයතන ප්‍රතිලාභ සහගත වෙනවා, ආය බිඳිලා යනවා. ආය අලුතෙන් ආයතන හට ගන්නවා. ඒ හට ගන්න ආයතන පරණ ආයතන වලට සම්බන්ධයිද? කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.
අලුතෙන් පංචස්කන්ධයක් හටගෙන ඒක නිරුද්ධ වෙලා ගිහින් ආය අලුතෙන් පංචස්කන්ධයක් හට ගන්නකොට ඒක සම්බන්ධයිද අතීත පංචස්කන්ධයට? කිසිම සම්බන්ධයක් නැහැ. අනාගතේ හටගන්න નિયમિત පංචස්කන්ධයට සම්බන්ධයක් තියනවද? ඒ සම්බන්ධිකුත් නැහැ. ඒතකොට සම්බන්ධයක් නැතිවම බිඳිලා යන එකට අපි කියනවා මොකද්ද? ශනික මරණය කියලා. ඔන්න ඕකට තමයි කියන්නේ මරණං තංහි ජීවිතං. ස්වාමීන් වහන්සේලා හැමදාමත් පාන්සුකූලේදී මල ගෙවල් වලදී කියන මේ පාඩේ කොච්චර ගැඹුරු දෙයක්ද කියලා බලන්න පින්වත්නි. මරණං තංහි ජීවිතං. පැවැත්ම එතනම කඩාගෙන වැටෙනවා. මරණං තංහි ජීවිතං. ජීවිතේ පැවැත්ම මරණයෙන් අවසන් වෙනවා. එතකොට ස්කන්ධයන්ගේ හට ගැනීමත් එක්කම බිඳිලා යන එක ඇතුලේ අර්ථයක් ගන්න මොකක්වත් නැහැ. පැවැත්මට අවකාශයක් ගන්න විදියක් නැහැ. ක්ෂණයක් ගානේම බිඳි යන ප්‍රවාහයකට තමයි පින්වත්නි මේ අපි අහු වෙලා ඉන්නේ. ඉතින් මේක අපි හොඳට ගැඹුරින් තේරුම් අරගත්තේ නැත්නම් අපිට කවදාවත් සත්‍ය අවබෝධයක් කරා යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ ගැඹුර දැනගත්තන් පස්සේ අපිට තේරෙනවා කෙලෙස් සංසිඳු වීමෙන් අත්දකින මරණයේ අත්දැකීමක් තියෙනවා. කෙලෙස් සහගත කෙනෙකුගේ ජීවිතේන්ද්‍ර රූපේ කඩා වැටීම තව පැත්තකින් මරණය කියලා කතා කරනවා. ස්කන්ධයන්ගේ සමුදේ වීමත් එක්ක බිඳී යාම කන්දානම් වේදු ආයතනයන්ගේ බිඳී යාම නිරතුරුව සිද්ධ වෙනවා. ඒක අපි ශනික මරණය කියලා කියනවා. මෙන්න මේ මරණ තුනම විපස්සනා කළොත් යම් කෙනෙක් මේ මරණ තුනම Tamanගේ ජීවිතෙන් අනුපස්සනා කළොත් ඒ අනුපස්සනා කරන ශ්‍රාවකයා සම්පූර්ණයෙන්ම කෙලෙස් සංසිඳුවා සත්‍ය අවබෝධය කරා පැමිණෙනවා. ඉතින් මේ බඳු සත්‍ය අවබෝධයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටද මේ කුසල් ජීවිත අවබෝධයේ ධර්ම අවබෝධයේ පිණිස බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතර වරන් රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.